මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ දැවැන්ත පසුබෑම හමුවේ මෙරට සුවහසක් වූ ක්‍රිකට් ප්‍රේමීන් මහත් කලකිරීමට පත් වුණා. මෙම අර්බුදය වසර ගණනාවක සිට පැවතෙන අතර ඊට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට ක්‍රිකට් පරිපාලනයේද අසමත් වී තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන මෙම පසුබෑම මත ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදු කිරීමට සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම අර්බුදය විසඳීම වෙනුවෙන් ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමගින් සාකච්ඡා පවත්වමින් සිටින බවයි. මේ ඇති වෙලා තියෙන තත්ත්වය අපි සාකච්ඡා කළා ඉදිරියේදී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනගන්න සහ ජයග්‍රහණ අත්පත් කරගන්න ඕන කරන සැලසුමක් අපි මේ වෙනකොටත් සැලසුම් කරමින් තියෙන්නේ. ඉදිරියේදී අපි මේ සැලැස්ම ක්‍රියාත්මක කරලා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නංවන්න අනිවාර්යයෙන්ම අපි රජයක් විදියට මැදිහත් වෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මොකද ක්‍රීඩාව නගා සිටුවීමේ වගකීම අපේ අතේ තියෙන්නේ. ඒක වෙන කාටවත් බාර දීලා එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ වගකීමක් විදියට තියලා අපිට කරහැරලා යන්න බෑ. ඒ වෙනුවෙන් අපි අපේ උපරිම මැදිහත් වීම කරනවා. අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න. අපි දැන්ටමත් ඒ වෙනුවෙන් පියවර කිහිපයක් අරන් තියෙනවා. විශේෂයෙන්ම ICC එකත් එක්ක සාකච්ඡා කළා. මොකද අපිට අවශ්‍යතාවයක් නැහැ අපේ රටේ ක්‍රිකට් තහනම් කරගන්න. අපි ක්‍රීඩාව තියෙද්දිම තමයි මේ ක්‍රීඩාවේ සංවර්ධනය කරන්න ඕනේ. ඉතින් අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. ප්‍රේක්ෂකයන්ට ජනතාවට කියන්නේ ඔබ තියපු බලාපොරොත්තු එහෙමම තියන්න අපි මේක වෙනස් කරනවා. අපේ රටට නැවත පැරණි ජයග්‍රහණ ගේන්න පුළුවන් මට්ටමට අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව ගේනවා. අපිට අර යම් කිසි පොඩි කාලයක් ඕන සහ ක්‍රමයකට ඒ වැඩේ කරන්න ඕනේ. ඒක නිසා අපි දැන්ටමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල් එකත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යනවා. හදිස්සි වෙලා කලබල වෙලා අපි අපේ ක්‍රීඩාව නැති කරගෙන අපි කරන වෙනස්කම් වලින් කිසිම ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඉදිරියේදී අතුරු පාලක කමිටුවකට හෝ එහෙම නැත්නම් බලයලත් නිලධාරියෙකුට ක්‍රිකට් පරිපාලනයේ බාර වෙන්න පුළුවන් කමක් තියෙවි කියලා ඔබතුමා විශ්වාස කරනවා. අපි දැන් ඒ ආකෘතිය තමයි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමත් මේ සාකච්ඡාවේ ඉන්නවා. අපි මැදිහත් වෙලා අපි ඒකට සුදුසු ක්‍රමවේදය අපි තව ඉදිරි සතියකදී දෙකකදී ඒ සම්බන්ධයෙන් තීරණය ගන්න. හැබැයි අර අපි ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන සමහර අවමන් කිරීම, අපහාස කිරීම අපි නවත්තමු. මොකද අපිට ක්‍රීඩාව අරගෙන යන්න ක්‍රීඩකීන් අවශ්‍යයි. ඒක නිසා මෙතන තියෙන්නේ පරිපාලන ගැටලුවක් නම් අපි මේ පරිපාලන ගැටලුව විසඳගමු. ඒ සඳහා අපි ජනතාවට ඇත්තටම පොරොන්දු වෙනවා අපි ඒක කරනවා කියන එක.